උරුමය පරපුරෙන් පරපුරට කැන්දන මිත් බෝසත් නාත දෙව්පුද 2025 වේදියගොඩ මහා විහාරීය ඇසළ පෙරහැර මංගල්‍යය. ඓතිහාසික වේදියගොඩ මහා විහාරය අප මේ දර්ශනය වෙමින් පවතින අවස්ථාව. රයිගම් කෝරළබඳ ඉතිහාසයට මහා සුදසුනක් වන් ඓතිහාසික වේදියගොඩ මහා විහාරීය පූජා විධීන්ගේ චාරිත්‍ර විධීන්ගේ අසිරිමත් මංගල්‍ය දිගහැරෙන අවස්ථාවයි. රයිගම් කෝරළයෙහි රාජ්‍ය කරවන ලද පාලකයන් මතින් ගොඩනැගුණු ශ්‍රී මහා නාථ දේවාලය වෙනුවෙන් දිගහැරෙන පුද කෙරෙන ඓතිහාසික පෙරහැර මංගල්‍ය වෙනුවෙන් పూర్ව සෝදානම් කටයුතුයි මේ දර්ශනය වන්නේ. මිත්බෝසත් නාථ දෙවිඳුන් වෙනුවෙන් පහත රටින් පිදෙනා මෙම ඓතිහාසික මංගල්‍යයේ අද අවසන් රන්දෝලි මහ පෙරහැර මංගල්‍ය කටයුතු වෙනුවෙන් ගොඩනැංවෙන සෝදානම් වන මහා හස්ති වංශාවලියත් දර්ශනය වෙමින් මේ අවස්ථාව තුලදී පෙරහැර මංගල්‍යයේ పూర్ව සෝදානම් කටයුතු වෙනුවෙන් ඇසිදිසි මාධ්‍ය ඔස්සේ අපි ගමන් කරන අවස්ථාව. ස්යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වීය කීර්තිමත් සංඝ පරපුරක් වූ ගිනිගත් පිටි සංඝ පරපුර පොබ යන වේදියගොඩ මහා සංඝ පරපුරෙහි කේන්ද්‍රස්ථානය වේදියගොඩ මහා විහාරයයි. තත් මහා විහාරීය ඇසළ පෙරහැර මංගල්‍ය කටයුතු ආරම්භ කිරීමටයි සූදානම. යම්ගේ ගරු බුහුමුණින් වරඳන ලද රයිගම් රාජධානීහි කීර්තියං ධම්මං සරණං ගච්ඡාමි තතියං සංඝං මත් විද්‍යාලයේ ගරු විදුහල්පතිතුමා මේවත් කරනු ලබනවා. මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා මේ වෙලේ ලොකු කැපවීමක් කරනු ලබනවා. දායකාවන් මා මේ අවස්ථාවේදී කවුරුන් සිහිපත් කුරුමයන් දායාදයන් රැකගෙන එවනා සතර බේරේ දායකාරකාදී පිරිස ඉතාමත්ම සැලකිල්ලෙන් ගෞරවයෙන් කටයුතු කරපු ආකාරය පිළිබඳවත් ස්වාමීන් වහන්සේලාගේ අවසරයි අපේ සිවදානම පොදුවේ ස්තුතියක් පුද කරමින් සුදස්සන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන් ඇරඹී වේදියගොඩ රාජමහා විහාරීය සංඝ පරපුරෙහි අභිමානවත් උරුමය දෝතින් රැගෙන වැඩම කරවන ඓතිහාසික වේදියගොඩ මහා විහාරාධීශ්වර අතිගෞරවාර්හ වල්ගම ධම්මින්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සම්බුද්ධ රාජ ධාතුන් වහන්සේලා රැගත්තා කරඬුව පෙරහර මංගල්‍යයෙහි මංගල හස්ති රාජයා මත තැන්පත් කරන අපූර්වයි අප මේ දකින්නේ. එදවස රාජරාජ මහා මාත්‍යාදීන්ගේ ගෞරව පුරස්චාරිත්‍රයන් පෙරටු කරගත් මෙම අසහාය රන්දෝලි පෙරහැර මංගල්‍ය වෙනුවෙන් ආශිර්වාද සිදු කරන වේදියගොඩ සංඝ පරපුර වැසි මහතෙරුන් වහන්සේලාත් දායක පරිෂද් අභිමුව දා කරඬුන් වහන්සේ මංගල හස්ති රාජයා මත තැන්පත් කරනු ලැබුවා. වීදියගොඩටම අනන්‍යතාවයක් සහිත වුණු පෙරහැර මංගල්‍යයේ දෙවන මගුලතු හා සමානව වැඩම කරවන පිරුවානා පොත් වහන්සේ රැගත් හස්තියාත් එහි සෝදානම් වූ ආකාරයයි නරඹන්නට ලැබුණේ. මිත්බෝසත් නාථ දෙව්පුද අසිරිමත් ඇසළ මහ පෙරහැර මංගල්‍යයේ නාථ දෙවිඳුන් වෙනුවෙන් ආභරණ තේවාව සිදු කරන අවස්ථාව නාථ දෙවොලෙහි ප්‍රධාන කපෝපත්තිනි නලින් ශාන්ත මෙතිතුමාණන් විසින් දේවාභරණ දෝතින් රැගෙන වැඩම කරවීමට සූදානම්ව පවතින්නේ.
වීදියගොඩටම අනන්‍යතාවන් සහිත තෙල් මේ පද 7 නර්තනාංගයන් ඉදිරිපත් කරමින් රන්දෝලි වල දේවාභරණ තැන්පත් කරවමින් මෙම පෙරහර මංගල්‍ය වෙත දේවාභරණ වැඩම කරවන අසිරිමත් අවස්ථාවයි මේ දර්ශනය වන්නේ. මෙම චාරිත්‍ර අතර තිබෙන වීදියගොඩට අනන්‍ය වූ චාරිත්‍ර ධර්මයන් වීදියගොඩ ඇසල පෙරහර මංගල්‍ය මොනවට ස්පර්ශ කරමින් අප වෙත දායාද කරනු ලබනවා. పూర్ව සූදානම් කටයුතු ආරම්භමින් ඇසල මහා පෙරහර මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් වන අවස්ථාවයි. මතු බුදුවන මෙත් බෝසත් නාත දෙවිඳුන් දිවස් හෙළනා ඓතිහාසික වීදියගොඩ මහා විහාරීය රන්දෝලි මහ පෙරහර මංගල්‍ය සමාරම්භ වන වගයි. පෙරහර මංගල්‍යයේ පෙරමග ගමන් කරන්නේ කස කරුවනුයි. අද රයිකම්පුර මහා සංස්කෘතික මංගල්‍යයේ ඇරඹුම සනිටුහන් කරන්නේ බෙත්මගොඩ දිමුතු මහතාගේ මූලිකත්වයෙන් සහභාගී වන කස කරුවන් විසිනුයි. කසකරුවන්ගෙන් අනතුරුව ඔබ මේ දකින්නේ ගිනි බෝල කරුවන්. ගිනි බෝල කරකැවීම යනු සිංහල පුරාණ සංස්කෘතියේ හා පෙරහැර සංස්කෘතියේ ගැඹුරු මූලයන් දක්වා දිවෙන සුවිශේෂී අංගයක්. ආලෝකය සහ අඳුර යන සංකල්පයන් මුල් කර ගනිමින් ගිනි බෝල රවුමට කරකවමින් ශිල්පීන් සිය දක්ෂතා පිළිබිඹු කරනවා. මෙම ගිනි බෝල අංගය රන්දෝලි පෙරහැරේ විශේෂිතම අංගයක් ලෙස සැලකන්නට පුළුවන්. ඔබ මේ දකින්නේ වීදියගොඩ ඇසල මහා පෙරහැර වෙනුවෙන් සෑම වර්ෂයකම සිය දායකත්වය සපයන එම් සරත් මහතාට අයත් හේන්ගොඩ ගිනි බෝල කණ්ඩායම. පාද රටාවයි ඔබ මේ දකින්නේ. පහත රට සම්ප්‍රදායටම අයත් ඇඳුම් ආයිත්තම්ගෙන් සැරසී මේ වයනා හේවිසිනාදය අවට බලා සිටින්නන්ගේ දෙසවන් සේම දැස් පිනවනවා නොඅනුමානයි. පහත රටටම ආවේනික වූ මේ පෙරහැර සංස්කෘතිය තුළ පහත රට හේරි වාදනය විදහා දක්වන්නේ දිල්මි සසවි කලායතනය පෝරුව දණ්ඩ විසින්.
පහතරට හේවිසිනාදයෙන් පසුව ෂට්වර්ණ රශ්මි මාලා කදම්බයන් පිළිබඳ සිහිගැන්වෙන බෞද්ධ ධජ කණ්ඩායමයි අපගේ මේ දෑස්මානයට ගෙන එනු ලබන්නේ. වීදියගොඩ මහා විහාරීය ශ්‍රී ධම්මදාන දහම් පාසලෙහි දුවදරුවන්ගේ දෑතින් එසවෙන බෞද්ධ ධජ කණ්ඩායම අවසන් රන්දෝලි මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් එක් කරන මේ අසිරිය විඳ ගනිමින් අප පෙරහැර නිරීක්ෂණය කරන අවස්ථාව. ශ්‍රී ලංකයේ බෞද්ධ අනන්‍යතාව විධාරණය කෙරෙන බෞද්ධ ධජය ශ්‍රී ලංකා ද්වීපයේදී නිමයුණු ධජයක් විදිහටයි සැලකෙනු ලබන්නේ. වීදියගොඩ මහා විහාරස්ථ මෙම ඇසළ මහ පෙරහර මංගල්‍ය තුල බෞද්ධ ධජය ඔසවාගෙන යමින් මෙම පෙරහර මංගල්‍ය බෞද්ධ පෙරහරක් බවට ලෝකයට හඬගා කියනු ඇත. රයිගම්පුර මහසුදසුනේහි අවසන් රන්දෝලි මහ පෙරහරෙහි පෙරමුණේ රාළ ලේ කම්මිටිය රැගෙන යමින් පෙරහර නියෝජනය කරන අවස්ථාවයි. විහාරස්ථ ඓතිහාසිකත්වය ඉස්මතු කෙරෙන ලේ කම්මිටිය මගින් පෙරහර මංගල්‍යයට ඉදිරිපත් කරන්නේ මහත් අභිමානයක්. පෙරමුණේ රාළ රැගත් හස්තියා පිළිබඳ තොරතුරු චනුකගෙන් අපි විමසා දැනගනිමු. එහෙමයි අපේ හාමුදුරුවනේ. ඓතිහාසික වීදියගොඩ මහා විහාරයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ඔබ මේ දකින පළමු හස්ති රාජයා හිරිස්ත විහාරස්ථානයට අයත් ඇසළ හස්ති රාජයා. මේ ඔබ දකින්නේ ශ්‍රී ලාංකීය උඩරට නර්තන හා සංගීත සම්ප්‍රදායට අයත් බෙරවාදනය සහ හේවිසි වාදනයේ නිරත වන සාම්ප්‍රදායික කලාකරුවන් කණ්ඩායමයි. දවුල තාලොප්පට තම්මැට්ටම සහ හොරණෑද භාවිතා කරමින් සාම්ප්‍රදායික ශිල්ප ක්‍රමයන්ද යොදාගෙන වාදනයේ නිරත වන මේ ශිල්පීන් ඔවුන්ගේ නර්තනයද වාදනයට නොදෙවෙනි ආකාරයෙන් මේ මොහොතේදී නිරූපණය කරන බව අපට පෙනෙනවා. මේ ඔබ දකින්නේ රත්නලාන නිමේෂ් රංග කලායතනයේ උඩරට හේවිසි කණ්ඩායමයි. උඩරට හේවිසි කණ්ඩායමෙන් අමතරව ඔබ මේ දකින්නේ මල් බයිසිකල් කණ්ඩායම. පෙරහැර ආරම්භයේ සිට අපි දුටුවේ පෙරහැරට දායකත්වය ජ්‍යෙෂ්ඨයින්ගෙන් ලැබෙන අයුරු. ගම්වාසී කුඩා දරුවන්, දහම් පාසල් යන කුඩා දරුවන් ඔවුන්ගේ දායකත්වය මල් බයිසිකල් මගින් අද ඓතිහාසික වීදියගොඩ රජමහා විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යයට ලබා දෙන අයුරුයි ඔබ මේ දකින්නේ. මෙත් බෝසත් නාථ දෙවියන් පුදන මෙම පෙරහැර මංගල්‍යය තුල ඔබ මේ දකින්නේ ප්‍රේක්ෂක සිත් සතන් තුලට පහන් හැඟීමක් එක් කරමින් ඉදිරියට ඇදෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගත් රථයයි. උඩරට නර්තන සම්ප්‍රදායේ අන්තර්ගත පද 7න් එක් පදයක් වන කොතල පදය සුදු පිරුවටයක් මත කොතලයක් තබා ඒ රැගෙන නර්තනයේ යෙදෙන නර්තනාංගයක්. මෙම කොතලය තුල කහදියර පුරවා ඉසීමෙන් රෝග නිවාරණය කර ගැනීමේ අතීත සම්ප්‍රදායන් පිළිඹිඹ වීම සිද්ධ වෙනවා. එමෙන්ම පැරණි සිරිත් සම්මතයන්ට අනුව පැන් කොතලයක් දැකීම සුබ ලකුණක් ලෙසද සැලකනවා. වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ සිසුවියන් විසිනුයි මෙම අලංකාර කොතල පදේ නර්තනය ඉදිරිපත් කරනු ලබන්නේ. දැන් ඔබ දකින්නේ සංකපිට්ටි විහාරයට අයත් කන්දුල වීරා හස්තිරාජය අපිට මත නැගී ගමන් කරන පෙරහැරක සමස්ත ඇත්පන්තිය භාරව කටයුතු කරන ගජනායක නිලමේතුමයි. මෙත් බෝසත් නාථ දෙවියන් පුදනා මේ පෙරහැර මංගල්‍ය තුල ආචාර්ය නිපුණී ගුරුතුමියන්ගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ දුවදරුවන් මේ විදහා දක්වන්නේ
කන්ද උඩරටින් පැවතෙන සාම්ප්‍රදායික උඩරට නර්තන සම්ප්‍රදායයේ හත්පද නර්තන අතරින් එක් පදයක් වන බුලත් පදය නර්තන අංගයයි. සුදුරෙදි කඩක් මත බුලත් හුරුල්ලක් තබා ගනිමින් මේ රඟ දක්වනා නර්තනය අරුත් දක්වන්නේ රංග භූමියට දෙවියන්ට ආරාධනා කිරීමයි. පෙරහර මංගල්‍යයේ බෞද්ධකාමීත්වයේ ඉස්මතු කරමින් බෞද්ධ ධජය රැගත් හස්තියා පෙරහර ගමන් මාත්‍රයට එක්වන අවස්ථාවයි අප මේ දකින්නේ. බුදුරජාණන් වහන්සේගේ රශ්මි මාලාවන්ගේ මහිමය කියාපාන බෞද්ධ ධජය නීල පීත ලෝහිත ඕදාත මාංජේෂ්ඨ ප්‍රභාස්වර යන වර්ණ රටාවන්ගෙන් අලංකාරත්ව නිර්මාණය කොට තිබෙනවා. මේ ගමන් කරන්නේ ගොඩගම නාලක මහතාට අයත් රාණිය තින්නයි. ඈත ඉතිහාසයේ සිට පැවතෙන ශ්‍රී ලාංකීය සම්ප්‍රදාය තුළ අප තථාගත බුදුන් වහන්සේ උදෙසා මෙන්ම දෙවිවරුන් උදෙසා පවත්වන දේවා මුරයන් වල සිදු කරනු ලබන චාමර සැලීමේ චාරිත්‍රයට යොදා ගන්නා පූජා භාණ්ඩයක් වන චාමරය මූලික කරගනිමින් එම දේවාව පිළිබිඹු කරමින් මේකවිද රටා මවන්නේ මහරගම හසිත රාමනායක කලායතනයට අයත් රංගන ශිල්පීනුයි. ඇත්තටම චරිත මෙම නර්තනාංගයත් එක්කම අපට සිහිපත් වෙන්නේ වීදියගොඩ මෙම ඇසළ පෙරහර මංගල්‍ය වෙනුවෙන් වීදියගොඩ ගම්වාසීන් බලා සිටින ආකාරය. පුරා මාස ගණනක් පුරාවට පේවෙමින් දේවාලයේ පුද චාරිත්‍ර ඉටු කරමින් කෙරෙන මේ අසිරිමත් දේව මංගල්‍ය බුද්ධ මංගල්‍ය නරඹන්න බොහෝ ජනකායක් මෙම කාල පරිච්ඡේදය තුල විහාරස්ථානට ඇදී එනවා. ඒ සඳහා සහභාගී වන ගරු සම්භාවනීය මහා සංඝරත්නයත් පෙරහර නරඹවමින් මෙම අවස්ථාව තුළ අපට ලබා දෙන්නේ සුවිසල් දායකත්වයක්. සූරිය කුල ඇති හිරු දෙවියන්ගේ පදවිය අනසක ලොව පවතින්නේ කාර්ය කරවයි පහදා දෙන්නේ. ලී පතුරු දෙකක් එකිනෙක අත්ල මත ශබ්ද නගමින් සිදු කරන මුකුරු සටන් ආශ්‍රිතව බිහිවුණු සාම්ප්‍රදායික ලාංකීය නර්තන විශේෂයකුයි ඔබ මේ මොහොතේදී නරඹන්නේ. මියුරු බටනලා නාදයත් සමග මුසු වෙමින් මේ යෙදෙන නර්තනාංගය ලීකෙලි නැටුමට සමානවත් අඟල් 15-18ක් දිගටි පතුරු භාවිතය හා අද්විතීය ශෛලිය නිසා මෙය සුවිශේෂී බවක් ගන්නා බව පෙනී යයි. මෙම අපූර්ව පතුරු නර්තනය අද ඓතිහාසික වීපියගොඩ මහා විහාර ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ නර්තනයේ යෙදෙන්නේ මහරගම හසිත රාමනායක කලායතනයේ නර්තන ශිල්පීන් විසින්.
විසින් අපට පෙනී යන්නේ රයිගම් කොරළේ අභිමානය පෙරහර මංගල්‍යයට එක්වන ආකාරයයි. රයිගම් කොරළය කරවන ලදැයි සැලකෙන නිශ්ශංක අලගොක්කෝනාර රජ පෙළපත පුරාණ රාජග්‍රාමය රයිගම් කොරළේ බවට පත් වූ බව තමයි ඉතිහාස වංශකතා අපට කියා දෙන්නේ. එම අභිමානය පෙරහරට එක් කරමින් රයිගම් කෝරළය දජය හෙවත් ගුරුලා දජය රන්දෝලි මහ පෙරහර වෙනුවෙන් එක්වන ආකාරය අපට මේ අවස්ථාව තුළ දැක ගලා ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙමයි අපේ හමුදුවනේ. රයිගම් කෝරළය දජය රැගෙන යන්නා ගමන් කරන්නේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට අයත් ගංගා ඇතින්නගේ පිටමතයි. ඈත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ මෑත සිටන් එන්නි සෙල්ලි සෙල්ලියේ. හෙළයන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන වී ගොවිතැනට සම්බන්ධ ගැමි නර්තනාංගයක් ලෙස මෙම කුළු නර්තනාංගය හඳුන්වන්නට පුළුවන්. රංග භාණ්ඩය ලෙස කුල්ලක් අතින් රැගෙන සරල අංගචලන උපයෝගී කරගනිමින් මෙම නර්තනය කාන්තාවන් විසින් සාමූහිකව ඉදිරිපත් කරනු ලබනවා. ඔබ අද මේ දකින වර්ණවත් කුළු නර්තනය ඉදිරිපත් කරන්නේ වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ සිසුවියන් විසින්. දැන් පෙරහර ගමන් මාත්‍රය වෙනුවෙන් එක්වන්නේ කෙසෙල් හේනාව ආර්යපාල විජේමාන්න මහතාට අයත් රබන් නර්තන කණ්ඩායමයි. සුවිශේෂිත රබන් නර්තන ශිල්පීන් පිරිසක් පහත රටින් උඩ රටට ගමන් කරවන ලදැයි අභිමානයන් ලැබූ මෙම ආර්යපාල විජේපාන්න මැතිතුමන්ගේ මෙම නර්තන පිරිස මෙම පෙරහරට එක් කරන ආලෝකය සුළුපටු බවක් උසුලන්නේ නැහැ. මෙම ශිල්පීන්ගේ දක්ෂතාවය මොවුන්ගේ චලනයන් මතින් අපට දැක බලා ගැනීමට හැකියාව ලැබෙන ආකාරයක් තමයි මේ පෙනෙන්නේ. එක අතකට මුහුණු මත යොදා ගනිමින් දෑත් මත යොදා ගනිමින් රබන් කරකවමින් ගමන් කරවන මොවුන්ගේ විලාසය පෙරහරට එකතු කරන්නේ අමුතුම ජවයක්. එම ජවයත් සමග මුහුණු උරුමය පරපුරෙන් පරපුරට කැඳවන මෙම ශිල්පීන්ගේ ඒ ආගමනය අපට ඒ සමග දැක ගන්න හැකියාව ලැබෙනවා. මෙම නර්තන කණ්ඩායමේ අපි දකින විශේෂිත වූ කාරණයක් වන්නේ වැඩිහිටි තරුණ එවැගේම බාල පරපුර සමස්ත නර්තන කණ්ඩායම් පුරා දිවෙමින් මෙම අවස්ථාවේ ස්වකීය කලා කෞශල්‍යයන් ඉදිරිපත් කිරීමයි. ඒත් සමග විචිත්‍රවත් වූ ඇඳුම් ආයිත්තම් වලින් සැරසී දෑතින්ගත් තානම් පොට එකිනෙකට ගැටීමෙන් ජනිත වන ඒ මිහිරි නාද රටාව දෙපස රැඳී සිටින පින්වතුන්ගේ දෑස් පිනවමින් ඉදිරියට ඇදෙන්නේ කොස්ගම සිරිමාන්න කලායතනයේ නර්තන කණ්ඩායමයි. ඔබ මේ දකින තාලම් නර්තනය ගැන තවදුරටත් කතා කළොත් ගැමි නර්තනයක් ලෙස සැලකුවත් තාලම් නර්තනයට ශාස්ත්‍රීය පදනමක්ද තියෙනවා. එයට හේතුව ශාන්ති කර්ම ගීතවල තාලම් පොටේ උපත ගැන දක්නට ලැබෙනවා. කෙසේ නමුත් කේවල හෝ යුගල වශයෙන් සහ සාමූහිකව ඉදිරිපත් කරන මෙම සිංහල ගැමි නර්තනයේ ගායනය මෙන්ම නර්තනයේද විශිෂ්ට වූ සම්මිශ්‍රණයක් ලෙස හඳුන්වා දිය හැකිය. දැන් ඔබ දකින්නේ උඩරට පන්තේරු නර්තනයයි. මෙම නර්තන අංගය පත්තිනි දෙවියන්ට පූජෝපහාර සඳහා නිර්මාණය වූ නර්තනාංගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. පත්තිනි දෙවියන්ගේ සලඹෙන් නිකුත් වන හඬ අනුසාරයෙන් පන්තේරුව සාදා ඇති අතර මෙහි ශබ්දය
උත්පාදනය වන ආකාරයේ චලන අනුසාරයෙන් මෙම පන්තේරු නර්තනාංගය නිර්මාණය කර තිබෙනවා. පැරණි හෙළ රජදරුවන් යුද භූමියේ සිය ජයග්‍රහණය සැමරීම සඳහා මෙම නර්තන අංගය යොදාගෙන තිබෙනවා. අද ඔබ මේ දකින ජව සම්පන්න පන්තේරු නර්තනාංගය ඉදිරිපත් කරන්නේ හොරණ රූසිරු කලා අරණේ නර්තන ශිල්පීන් විසින්. පන්තේරු නර්තන කණ්ඩායමට අනතුරුව ඔබ දැන් දකින්නේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ට අයත් මියන් කුමාර් හස්තිරාජයා. ඓතිහාසික වේදියගොඩ රජමහා විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ හස්තිරාජයාට අනතුරුව දැන් ගමන් කරන්නේ සේසත් කණ්ඩායම. එකල රජ දවස රජුගේ රාජකීය බව විදහා පාන්නට සිංහාසනය දෙපස සේසත් මුරායුධෙදා භාවිතා කළා. එකී රාජකීය බව අද මේ පෙරහැර මංගල්‍යයට එකතු කරමින් සේසත් අතැතිව ගමන් කරන්නේ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ සිසු සිසුවියන්. ඓතිහාසික වේදියගොඩ මහා විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ රාජකීය බව විද්‍යමාන කරමිනුයි සේසත් කණ්ඩායම මේ පෙරහැර ගමන් මාත්‍රයට එකතු වන්නේ. ඔබ මේ දකින්නේ උඩරට නර්තන සම්ප්‍රදායේ උසස්ම සහ ගාම්භීරාත්මකම නර්තනාංගය වන වෙස් නර්තනාංගය ඉදිරිපත් කරන ශිල්පීන්. අනිවාර්යයෙන්ම නිපුණයි. මේ නර්තන සම්ප්‍රදායේ උඩරට නර්තන ශිල්පය දිහා බලද්දී නර්තන ශිල්පියාගේ හිසේ සිට පාදාන්තය දක්වා ඔවුන් සැරසී සිටින ඇඳුම් ආයිත්තම් අපේ ඇස් ගන්නේ හරි වෙනස්ම මානයකට අපේ ඇස් යන්න නොදී පෙරහැර දිහාවටම අපේ ඇස් යොමු කරමින් කනක කටක රසනා නෝපුර වලය දෙවුල්හර පාද ජාලා පාද පටයන් සහ උදර බන්ධන ආදී ඇඳුම් ආයිත්තම් වලින් සැරසී උඩරට නර්තන ශිල්පියා ඔවුන්ගේ නර්තන රටාවන් අද මේ පෙරහැර මංගල්‍යයට එකතු කරන්නේ පෙරහැර මංගල්‍යයේ තිබෙන රසය ඒ වගේම හැඩය අද වේදියගොඩ මහා විහාරයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ තේජාන්විත බව අද තව තවත් වැඩි කරමි. අනිවාර්යෙන්ම. ඉතින් ඒ කිව්වත් හා සමානම සූසට අබරණයෙන් සැදී පූජනීය ඇඳුම් කට්ටලය ඇදී මේ වේගවත් පාද චලන කරනම් බ්‍රහ්මණ සහිත ප්‍රචණ්ඩ සහ ගාම්භීර නර්තන විලාසයක් ඉදිරිපත් කරන මේ නර්තන කණ්ඩායම කනත්තගොඩ රංග කලායතනයේ නර්තන ශිල්පී. උඩරට ගැටබෙරයෙන් වැයෙන පදමාලාවන්ට තාලානුකූලව අත් සහ පාද චලනය කරමින් නර්තන ශිල්පීන්ගේ හැඟීම් මුහුණෙන් විද්‍යමාන කරමින් ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ ඔවුන් මේ විද්‍යමාන කරන්නේ ශ්‍රී ලාංකීය උඩරට නර්තන සම්ප්‍රදායේ අභිමානය. දැන් ඔබ මේ දකින්නේ උඩරට නර්තන ශිල්පීන්ගේ පෙරහැර මංගල්‍යක අපි දකින්න ආසම අපේ නෙත නිතර ඉල්ලන හරි අපූර්ව දර්ශනයක්. කරනම් ප්‍රමණයන් මේ සියල්ලන්ගෙන් උඩරට නර්තන ශිල්පීන්ගේ ජවය මේ පෙරහැර මංගල්‍යයට එකතු කරන මොහොත. උඩරට නර්තන ශිල්පීන් වෙලෙස ගමන් කරන්නේ පිටුපසින් මේ පෙරහැරේ වැදගත් මංගය. සදහතුක කරඬුවන් වහන්සේ වැඩමවන මොහොත එකී සදහතුක කරඬුවට ලබා දිය යුතු ගෞරවය ලබා දෙමින් උතුම් ශබ්ද පූජාව සදහතුක කරඬුවන් වහන්සේ දෙසා පුද කරන අවස්ථාවයි උඩරට නර්තන ශිල්පීන්ගේ ගැටපෙරළෑමෙන් සිදු වෙන්නේ. වීදියගොඩ මහා විහාරීය ශාසනික අභිමානය පෙරහර ගමන් මාත්‍රය වෙනුවෙන් වැඩම කරවන එම ශ්‍රී සර්වඥ ධාතු කරඬුව හෙවත් පෙරහර කරඬුව වැඩම කරවන අවස්ථාවයි මේ ඔබ දකින්නේ. ඓතිහාසික වීදියගොඩ මහා විහාරයට සම්පූජනීයත්වයෙන් උරුම වුණු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා රැගත් පෙරහර කරඬුව
මංගල හස්ති රාජයා පිට නැගිමින් වැඩම කරවන අසිරිමත් අවස්ථාව. වීදියගොඩ පෙරහර කරඬුව වසරකට එක් වරක් පමණක් පෙරහර වෙනුවෙන්ම සර්වඥ ධාතු මන්දිරයෙන් එළියට වැඩම කරවනු ලබනවා. එම දුලබ අවස්ථාව අපගේ දැස් මතින් දැක බලා ගනිමින් පුණ්‍යවන්තාශ්චර්යයක් අත්විඳින අවස්ථාවයි මේ. සාදු 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 සුවහසක ජනතාවගේ සාදුනාද මැදිහි සදහතුක කරඬුව ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ වැඩම කරවනු ලබන්නේ බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳ වූ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියට අයත් සිංහරාජා මගුල් හස්තිරාජයා විසින්. ස්වාසූ දහසක් ධර්මස්කන්ධයට ගෞරව පූජෝපහාර දක්වමින් තේජාන්විත පාද තබමින් මේ ඉදිරියට ඇදෙන්නේ දෙස් විදෙස් ජනීය ජනයාගේ ආදරයට හා ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී ලංකාවේ කන්ද උඩරට ප්‍රදේශයට ආවේනික වූ උඩරට නර්තන සම්ප්‍රදායේ ප්‍රධානතම නර්තනාංගයක් වන උඩරට වෙස් නර්තනාංගයයි. මේ ආකාරයෙන් ගැටබෙර තාලයට තේජාන්විතව පාද තබමින් මේ ඉදිරියට ඇදෙන්නේ පෝරුවදණ්ඩ රශ්මික එරන්ද කලායතනයේ ශිල්පීන්. ශ්‍රී ලංකීය සාහිත්‍ය වංශ කතාවේ දඹදිව යුගයේහි පූජාවලිය ලියවා මහ පෙළහරින් ගමන් කළ සේයාවන් සිහි ගැන්වෙන ඓතිහාසික වීදියගොඩ මහා විහාරීය පෞරාණික පිරුවානා පොත් වහන්සේ පෙරහර තුල ගමන් කරවන අවස්ථාවයි ඔබ මේ දකින්නේ. ශ්‍රී ලංකීය පෙරහර වංශාවලියෙහි වීදියගොඩට අනන්‍ය වූ මෙම සාම්ප්‍රදායික චාරිත්‍ර ධර්මය තුලින් ස්වාසූ දහසක් ධර්මස්කන්ධය මහා පෙරහර තුල වැඩම කරවන චාරිත්‍රයක් වශයෙන්ුයි මෙම චාරිත්‍ර විධීන් පෙරහරට එකතු වී තිබෙන්නේ. දෙපස සිටින බැතිමතුන් හුනස්නෙන් නැගී සිටිමින් උතුම් ශ්‍රී සද්ධර්මයට ඔවුන්ගෙන් ලැබිය යුතු ගෞරවය මේ අවස්ථාවේ ලබා දෙනවා. සාදුහු 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 උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරයම වේවා. ඓතිහාසික වේදියගොඩ මහා විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ පිරිත් පොත් වහන්සේ වැඩම කරවනු ලබන්නේ වරුණ කන්නංකර මහතාට අයත් රෝහණ මංගල හස්තිරාජයා විසින්. ඓතිහාසික වීදියගොඩ මහා විහාරීය ඇසළ පෙරහැර මංගල්‍ය කියූ සැනින් අපේ මතකයට ගොඩ නැගෙන්නේ මහා චාරිත්‍ර වාරිත්‍ර ගොන්නක්. වීදියගොඩට අනන්‍ය වූ විවිධාකාර පූජා චාරිත්‍ර සම්ප්‍රදාය පද්ධතීන්ගෙන් අනූන මෙම පෙරහර මංගල්‍ය දිහායි අපි මේ දැස් යොමමින් බලා සිටින්නේ. ඒ අතරත පවතින පෙරහර කරඬුව වැඩම කරවීමෙන් අනතුරුව වැඩම කරවන පිරුවානා පොත් වහන්සේ වැඩම කරවීමේ අසිරිමත් මොහොත මෙම අනන්‍යතාවලියේ කීර්තිමත් ස්ථානයක් උසුලනු ලබනවා. ඒත් සමගින් වීදියගොඩ මහා විහාරීය මෙම පෙරහැර දාමයට අතීතයේ පටන් උපකාර කරන ලද දානපති සත්ගුණවන්තයින් සිහි කැඳවන පෙරහැර චාරිත්‍ර විධීන් වශයෙන් උලුප්පා දැක්වුණු කරුණු අතර තිබුණේ බුලත් දීමේ චාරිත්‍රයන් ආදී කරුණු කාරණා. ඒ පිළිබඳ සිහි ගන්වා ගනිමින් පෙරහැරෙහි වෙස් නර්තන ශිල්පීන් මතින් හැඩවුණු බස්නායක නිලමේවරයා පෙරහර තුල ගමන් කරන අවස්ථාවයි අපි මේ දකිමින් සිටින්නේ. ඕනම අවස්ථාවකදී උඩරට නර්තන ශිල්පීන් එම අවස්ථාවන් වර්ණවත් කරලීම් වෙනුවෙන් භාවිත කරන වන්නම් රටා තාල රටාවන් අද මෙම පෙරහර පරිසරය තුල අපගේ සවනත පුරා ගිගුම් දෙන අවස්ථාවක්. මේ අවස්ථාවේදී සර්වඥ ධාතු පෙරහරෙහි නිමාව සනිටුහන් වන්නේ බස්නායක නිලමේතුමන්ගේ ගමනෙහි අවසන් වීමත් සමගිනුයි. ඓතිහාසිකත්වයත් එවැගේම පෞරාණිකත්වයක් විදහා දැක්වෙන
රයිගම් පුරවරේ මහා සුදසුනේහි ශ්‍රී සර්වඥ ධාතු පූජෝපහාරයයි ඒ අපි දුටුවේ. එහෙමයි අපේ හමුදුරුවනේ. ඒ අවසානයත් සමගින් දැන් ආරම්භ වන්නේ දිවමන් නාථ දෙවිඳුන් පුදනා ඓතිහාසික වීදියගොඩ මහා විහාරස්ථානයේ නාථ දෙවොලෙහි පෙරහර මංගල්‍යයයි. ඇසළ පෙරහැරේ ගමන් මාත්‍රය ලෙසින් උඩරට හේවිසි වාදනය හඳුන්වන්න පුළුවන්. පංචතූර හේවිසි බේරි වාදනය වන මෙය එදා දිවමන් බුදුන් වෙත පසඟතුරු ගොසින් දෙව් බඹුන් කළ උත්තම පූජාව සිහිගන්වමින් වීථි සංචාරය කරනවා. ආතත විතත විතතාතත ගණ සුසිර යන පංචතූර වාදනයකින් සපිරි විවිධ නාද රටා මවමින් නරඹන්නන්ගේ නෙතට චමත්කාර දර්ශනයක් මවන්නේ වීදියගොඩ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ හේවිසි කණ්ඩායමයි. අනිවාර්යයෙන්ම නිපුණී. ඒ චමත්කාර දර්ශනය නර්තන ශිල්පීන් වාදන ශිල්පීන් මවද්දී අපේ නෙත ගැටෙන හරි ලස්සන දසුණක් ඒත් එක්කම මැවෙනවා. අපි ආරම්භයේ සිට හස්ති රාජීන් දුටුවා. හැබැයි මේ හස්තියාගේ අපිට දකින්න පුළුවන් හරි වෙනස් ඉරියව් රටාවක්, වෙනස් චලන රටාවක්, අර වැයෙන හඬට වැයෙන වාදනයත් සමග ඒ හස්තියාට දැනෙන හඬ, ඒ හස්තියා තුල වැයෙන තාලයන් හොඬවැල පද්දමින් හරි අපූර්වට පාද තබමින් ඓතිහාසික වීදියගොඩ මහා විහාරස්ත ඇසළ මහා පෙරහැර මංගලයට එක් කරන්නේ පෙරහැර තුල තිබෙන විචිත්‍රවත් බව තව තවත් වැඩි කරමින්. හස්තියා දුටුවහම හස්තියාගේ පිටමත රැඳී සිටින්නේ රාජකාරී නිලකරු. ඔහුගේ හස්තයේ රැඳී බෞද්ධ ධජයෙන් පිළිඹු වන්නේ නාථ දේවාල පෙරහැරත් බෞද්ධ කාමීත්වය රැගත් පෙරහැර මංගල්‍යයක් බව. දෙපස සිටින ප්‍රේක්ෂකයන්ගේ නෙත් පෙරහැර මංගල්‍ය තුලම රඳවා ගනිමින් පෙරහැරේ විචිත්‍රවත් බව වැඩි කරමින් වෙලසින් පෙරහැරේ ගමන් මාත්‍රයට එකතු වන්නේ මතුගම ජගත් විතාන මහතාට අයත් සංජු හස්ති රාජයා. මේ මොහොතේදී ඔබ නරඹන්නේ අතීතයේ සිටම දේශීය වාද්‍ය භාණ්ඩ අතර ජනප්‍රියව පවතින රබාන රංග භාණ්ඩයක් ලෙස යොදා ගනිමින් ඉදිරිපත් කරන රබන් නර්තනාංගයයි. විශේෂයෙන්ම මේ රබන් නර්තනාංගය විනෝදාස්වාදය අරමුණු කරගත්තු නර්තනාංගයක් විදිහට හඳුන්වා දෙන්නට පුළුවන්. මහනුවර රාජ සභාවේ කවිකාර මඩුවට අයත් නර්තන ඉලංගමෙහි රබන් නර්තනයේ පැවති බවටද අපට සාධක හොයාගන්නට ලැබෙනවා. මෙයත් රබන් නර්තනය සඳහා රබන් කරකවීම සිදු කරන අතර මේ අපූරු රබන් නර්තනය මේ මොහොතේදී ඉදිරිපත් කරන්නේ විදියගොඩ ධම්මදාන දහම් පාසලේ නර්තන කණ්ඩායමේ සිසුවියන් විසින්. ඉතින් විශේෂයෙන්ම මතක් කළ යුතු කාරණය තමයි ඔබ මේ මොහොතේ නරඹන මේ අපූරු නර්තනාංගය පුරුදු පුහුණු කරන්නට අපකැප වුණේ නර්තනාචාර්ය මලිදු මහේෂාන් විසින්. පහතරට නාථ දෙවොල් පුදබිම යැයි සැලකෙන වීදියගොඩ මහා විහාරයේ නාථ දේවාල පරිශ්‍රය අභියස අපට දිස්වන සුවිශේෂිත ගෘහ නිර්මාණ ශිල්පයක් වනුයේ පත්තිනි කෝවිලයි. එම පත්තිනි කෝවිලෙහි පත්තිනි දෙවිඳුන් වෙනුවෙන් පුද ලබනා එක්තරාකාරයක නර්තනාංගයක් වශයෙන්ුයි මල් බලි උපත හඳුන්වා දීමට හැකි වන්නේ. එම මල් බලි උපත අද වීදියගොඩ ඇසළ පෙරහර මංගල්‍ය තුල රංගවත් කරනු ලබන්නේ බෙත්මගොඩ මන්දෝදරී කලායතනයේ
දරුවන් විසින්. මල්බලි උපත මගින් පත්තිනි දේවියගේ එක්තරා උප්පත්තියක් පිළිබඳ වූ කතා ප්‍රවෘත්තිය මෙම අවස්ථාව තුළ විධාරණය කරනු ලබනවා. එමගින් සත්ව වෙත ඇතිවන රෝග භය උපද්‍රව අපල උපද්‍රව දුරු කරමින් මල්පත්තිනි දේවියගේ ආශිර්වාදය සෑම දෙනා වෙනුවෙන් ලබා දීමයි අරමුණ වනුයේ. වීදියගොඩ නාථ දේවාල පරිශ්‍රය තුළ අපට දක්නා ලැබෙන සුවිශේෂිත ආකාරයේ පෞරාණික කරුණු කාරණා මෙම අවස්ථාව තුළ තවදුරටත් සිහිපත් කිරීම වැදගත් යැයි අපි කල්පනා කරන්නේ මල්බලි උපත නර්තනාංගයට පසුපසින් ගමන් කරන ශ්‍රී මහා නාථ දෙවොලෙහි ධජය දෙනෙතට දිස්වන නිසාවෙන්. දඹදිව යුගයට අයත්යයි සැලකිය හැකි ගෘහ නිර්මාණාත්මක ශිල්ප ක්‍රමයන්ගෙන් අනූන නාථ දෙවොලෙහි දිවමන් නාථ දෙවිඳුන් වැඩ වසනවා යනුවෙන් ඇතිවන හැඟීම වීදියගොඩ මතු නොව රයිගම් කොරළවාසී කාටත් ඇතිවන භක්තිවන්ත හැඟීමක්. එම හැඟීම වඩා තීව්‍ර වන්නේ නාථ දෙවිඳුන් සංකේතවත් කරන ශ්‍රී මහා නාථ දෙවිඳුන්ගේ ධජය පෙරහර මංගල්‍ය වෙනුවෙන් ඔසවාගෙන යන ලීලාව අප වෙත දර්ශනය වීමත් සමගින්. එහෙමයි අපේ හාමුදුරුවනේ. ඒත් සමගින් නාථ දේවාලයට අයත් නාථ දේවාල ධජයෙහි සිව්කොණේ බෝපත් 4න් පිළිබිඹු වන්නේ ධජයේ පාෂාණ ත්‍රිත්වයක් මත වැඩ සිටින නාථ දෙවිඳුන් මතු බුදුවන බව. ඒ වගේම අනෙක් කිසිදු ධජයක අපිට දැකගත නොහැකි පෞරාණික ඉර සහ හඳ එක් වී නිර්මාණය වෙච්ච එකම ධජයත් මේ ධජය. අද මේ පෙරහර මංගල්‍යයේ නාථ දේවාල ධජය රැගෙන යන්නේ රන්කඩු පත්තිනි දේවාලයට අයත් තාරක හස්තිරාජයා විසින්. ඔබ මේ මොහොතේ දකින්නේ කුඩාඋඩුවේ සිට පැමිණි වඩික පටුන නර්තන කණ්ඩායමයි. වඩික පටුන යනු ශ්‍රී ලංකාවේ පහතරට සම්ප්‍රදායට අයත් සාම්ප්‍රදායික නාට්‍යමය නර්තනාංගයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. ඒ වගේම මේ වඩික පටුන නර්තනාංගය සූනියම් යාගේ චාරිත්‍රයන් ගැඹුරින්ම මුල් බැසගෙන තියෙන නර්තනාංගයක් විදිහටත් අපට හඳුන්වන්නට පුළුවන්. ඉන්දියාවේ වඩික දේශයේ සිට ශ්‍රී ලංකාවට බ්‍රාහ්මණයන් පැමිණි ආකාරය නිරූපණය කරන මේ අපූර්ව වඩික පටුන නර්තන කණ්ඩායම අද පෙරහැර තවත් විචිත්‍රවත් කරන්නට සමත් වී ඇති බව අපට හොඳින්ම දැක ගන්නට පුළුවන්. වඩික පටුන නර්තනාංගයේ අනතුරුව ඔබ දකින්නේ පෙරහර මංගල්‍යයට එකතු වන මහබබා. මහබබා ගැන කතා කරද්දී සබරගමු සම්ප්‍රදාය සබරගමු අපට සිහිපත් වෙනවා. මහබබා සබරගමුවේ පැවැත්වෙන ඇසළ පෙරහැර මංගල්‍යයන්හි පෙරටුව ගමන් කරන ප්‍රධාන චලිතයක්. අද ඓතිහාසික වේදියගොඩ මහා විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ මහබබා ගමන් කරන්නේ පෙරහැර තුල විචිත්‍රවත් බවක් ඒ වගේම පෙරහැර තුර සම්ප්‍රදායන්ගේ සංකලනයක් එක් කරමින් නාථ දෙවියන් බුදුදහම තුළ මතු බුදුවන මෛත්‍රීය බෝධිසත්වයන් ලෙස සැලකින බැවින් මෙම නර්තනය ඉතා ගෞරවාන්විතව සිදු කරයි. මෙම නර්තනයේදී ශිල්පියා දෙවියන්ට ආරාධනා කිරීම, මල් පූජා කිරීම සහ අවසානයේදී ආශිර්වාද ලබා ගැනීම යන අවස්ථා නිරූපණය කරයි. අනෙකුත් ශාන්ති කර්ම නර්තනවලට වඩා මෙහි ඇති ශාන්ත බව සහ භක්තිමත් බව කැපී පෙනේ. මේ ආකාරයෙන් භක්තිමත් ලෙස නාටමල් ලස්ස ඉදිරිපත් කරන්නේ හාලපිටිය අමීෂා විදුරංගි කලායතනයේ නර්තන ශිල්පීන් විසිනි.
නාත මල්ලස්න නර්තන කණ්ඩායම ඓතිහාසික වීඩියෝගඩ මහා විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යයට විචිත්‍රවත් බව ඔවුන්ගේ ලාලිත්‍ය පෙරහැරට එක් කරති. මේ පිටුපසින් ගමන් කරන්නේ කිත්සිරි කහටපිටිය මහතාට අයත් බණ්ඩාර හස්තිරාජයා. පෙරහැර මංගල්‍යක විවිධ අංගයන්ගෙන් විවිධ දේවල් සංකේතවත් කරනවා. කසකරුවන් ගත්තහම ගෙරවුම සංකේතවත් කරද්දී ගිනිබෝල කරුවන් සංකේතවත් කරන්නේ අකුණ. ඒ වගේම පෙරහැර ආරම්භයේ සිට අපි විවිධ හස්තීන් දුටුවා. එකී හස්තීන්ගෙන් පෙරහරක සංකේතවත් කරන්නේ වලාකුළු. මෙකී විවිධ සංකේතයන් පෙරහරකින් රටකට ලෝකයකට විද්‍යමාන කරද්දී ශ්‍රී ලාංකේය පෙරහර වංශ කතාවට ඓතිහාසික වීඩියෝගොඩ මහා විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍ය තවත් එක් අනන්‍යතාවයක්. උත්තම නාථ දෙවි වන්දනාවේ සබ්ද පූජාවක් ලෙසින් උඩරට සම්ප්‍රදායටම ආවේනික වූ ගමන් තාලයකින් සංස්කෘතික වටිනාකම ඉහළ නංවමින් මේ වීදි සංචාරය කෙරෙන්නේ ශ්‍රී ධම්මදාන දහම් පාසලේ හේවිසි කණ්ඩායමයි. ශ්‍රී ලංකේය දේවතා නාමාවලිය තුල නාථ දෙවිඳුන්ට හිමිවන්නේ සුවිශේෂිත ස්ථානයක්. උඩරට පස් මහා නාථ දෙවොලින් වරඳන පහත රට අනෙකුත් නාථ දෙවොල් කිහිපයකින් වරඳන ශ්‍රී මහා නාථ දෙවිඳුන් වෙනුවෙන් රයිගම් කෝරළේහි ඉදිවුණු එකම නාථ දෙවොල වීදියගොඩ නාථ දේවාලයයි. අද මේ පෙරහර පරිසරය තුල අපට මීළඟට නරඹන්නට ලැබෙන්නේ වසරකට වතාවක් සතවෙත අසිරි කැන්දන ශ්‍රී මහා නාථ දෙවිඳුන්ගේ ඒ දිවමන් ප්‍රතිමාව හා සමාන වූ අනුහස් බල ඇති දේව ප්‍රතිමාවයි. මේ ප්‍රතිමාව වටා ගොඩනැගුණු ජන විඥානයේහි වූ විවිධ චාරිත්‍ර ධර්මයන් අපට මේ දේව ප්‍රතිමාවත් එක්ක දැක බලා ගන්න හැකියාව තිබෙනවා. මාලා දාමයන්ගෙන් සැරසුණු පුද පඬුරු මගින් දෙවිඳුන් ලබනා විවිධාකාර පූජෝපහාර මැද්දේ අද දිවමන් නාථ දෙවිඳුන් වෙනුවෙන් මෙම උත්තම පූජාව පෙරහර මංගල්‍ය තුල සිද්ධ වෙන අපූර්වයි අපගේ මේ දැස් මතින් හඳුනා ගනු ලබන්නේ. නාථ දෙවිඳුන් රෝගාබාධ දුරලන මිනිසුන්ට ආශිර්වාද කරන එවැගේම තමයි නිරායුධ දෙවි කෙනෙක් වශයෙන්ුයි පුද ලබන්නේ. එබැවින් මෙම ඓතිහාසික දේවාල පූජෝපහාරයේ ශ්‍රී මහා නාථ දෙවිඳුන් වැඩම කරවීමයි අපි දුටුවේ. ඔබ මෙතෙක් වේලා නැරඹූ පහතරට නර්තන සම්ප්‍රදායන් අතර සුවිශේෂී නර්තන සම්ප්‍රදායක් වශයෙන් නාගපුර නර්තනය හඳුන්වන්නට පුළුවන්. දේවතාවන්ට හෝ බුදුන් වහන්සේට ගෞරවයෙන් ආචාර කරන අවස්ථාවක් ලෙස මෙම නානුපුර නර්තනය හඳුන්වන්නට පුළුවන්. බොහෝමයක් අවස්ථාවලදී අප මේ නානුපුර නර්තනය දකින්නේ යම්කිසි මංගල අවස්ථාවක් හෝ නර්තන ප්‍රදර්ශනයක ආරම්භය කරන නර්තනාංගයක් හැටියටයි. ගෞරවය, භක්තිය සහ ආශිර්වාදය ඉල්ලීම පෙරපැරි කරමින් මේ සිදු කරනු ලබන නානුපුර නර්තනය ඉදිරිපත් කරන්නේ හාලපිටිය ලසන්ති පියුමාලේ කලායතනයේ නර්තන ශිල්පිනියන් විසින්. නානුමුරය නර්තනාංගයේ අනතුරුව අපි දැන් දකින්නේ
වේවැල් නර්තනාංගය. වේවැල් නර්තනාංගය ගැන කතා කරද්දී මේ වේවැල් නර්තනයේ යෙදෙන නර්තන ශිල්පීන් ඔවුන්ගේ කණ්ඩායමක ඇති සාමූහික බව අද මනාව පිළිබිඹුවනවා. ඒ නර්තනයේ යෙදෙද්දී එක් නර්තන ශිල්පියෙකු අතින් හෝ මොණයම් හෝ අතපසුවීමක් සිදු වුවොත් ඒ වේවැල් නර්තනාංගයේම නර්තනයෙන් ගිලිහෙන ස්වභාවයක් තිබෙනවා. ඔබට පිළිබිඹු වෙනවා මේ නර්තනාංගයේ දැන් දිස්වෙද්දී එකිනෙකා අතර තියෙන සංයමය ඒ වගේම ඔවුන් අතර තිබෙන වටහා ගැනීම මේ හැම දෙයත් එක්කම තමයි වේවැල් නර්තනාංගය මෙලෙසින් එකී නර්තන ශිල්පීන් අද ඓතිහාසික වේදියගොඩ මහා විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍යයට එක් කරන්නේ. පන්දු උඩ දමමින් නොවන සේනා ඇතින් සිට නටා පද නිවැරදි ක්ලේසේනා දිවසිත් පීනා තුටු කර සිත් සෑම එවිටා දෙයි සොඳ දැගි සුරබාවල්ලිය නටනා. මේ ඔබ දකින්නේ පහත රට නර්තන සම්ප්‍රදායේ තවත් එක් නර්තන අංගයක් වන සුරබාවල්ලිය නර්තනයයි. දෑතට පන්දුවක් ගෙන එය මනාව ඉහළ දමා අල්ලමින් පහත රට යක් පෙරේට අනුව තාලානුකූලව පද තබමින් මේ ඉදිරියට ඇදෙන්නේ ඇටඹහේන රශ්මි කලායතනයේ නර්තන ශිල්පිනියන්. ඔබ මේ නරඹමින් සිටින්නේ රයිගම් කෝරළේ මහ සුදසුනවන් වීදියගොඩ මහා විහාරීය ශ්‍රී මහා නාථ දෙවොලෙහි ඇසළ පෙරහර මංගල්‍යයයි. වීදියගොඩ ඇසළ මහා පෙරහර මංගල්‍යයේ සුවිශේෂිත නර්තනාංග කිහිපයක් හා චාරිත්‍ර විධීන් කිහිපයක් අපගේ දැස් මානයට ගමන් කරන අවස්ථාවයි මේ. වීදියගොඩ නාථ දෙවොලෙහි කප් සිටුවීමේ මංගල්‍ය නැරඹෙන තේවා චාරිත්‍රයන් අතර කුඹල් පෙරහර, වීදි පෙරහර, පාවඩ පෙරහර ආදීන් සංයුක්ත වූ රන් දෝලි අවසන් මහා පෙරහර මංගල්‍ය වෙනුවෙන් ස්වකීය තේවා දායකත්වයේ සපයන හේවිසි නාද කණ්ඩායම ඉන් පසුව මහා දෙවොලෙහි ආභරණ රන්දෝලි මත තැන්පත් කරවමින් රන්දෝලි පෙරහර යන නාමිකාර්ථයන් ලබන රන්දෝලි වැඩම කරවන භක්තිවන්තයින් පිරිස අපට දර්ශනය වෙනවා. ඒත් සමගින් මෙම පෙරහරට සුවිශේෂිත අනන්‍යතාවයක් එක් කරන ගරායක් ශාන්ති කර්මය සම්ප්‍රදානය කරන ගරායක් ශාන්ති කර්ම නර්තන කණ්ඩායමයි අපට දකින්න ලැබෙන්නේ. ඔබට සුවිශේෂී කාරණාවක් මේ ඔස්සේ හඳුනගන්න හැකියාව ලැබෙනවා. ගරායක් ශාන්ති කර්මය සාමාන්‍යයෙන් සිදුවන්නේ වෙස් මුහුණු පැළඳගෙනයි. නමුත් වීදියගොඩට අනන්‍ය වූ මේ චාරිත්‍ර ධර්ම මතින් පෙන්눔 කරන්නේ රාත්‍රී මෙම පෙරහර මංගල්‍ය වෙනුවෙන් වෙස් මුහුණු රහිතව නර්තනාංගයේ යෙදෙන ගරායක් ශාන්ති කර්ම නර්තන ශිල්පීන් පිරිසක්. ඔවුන් පෙරහර මෙම රම්දෝලිය අවසානයේහි මෙබඳු ලෙසින් නර්තනාංගයේ යෙදෙමින් ගමන් කරමින් සියලු සත වෙත ආශිර්වාද පුද කරනු ලබනවා. එවැගේම පසුදින දහවල් පෙරහර මංගල්‍ය තුල ඔවුන්ගේ අනන්‍යතාවය වෙනස් වන ආකාරයක්ද අපිට හඳුනා ගන්න ලැබෙනවා. දේවාභරණ දෑතින් රඳවාගෙන කපුපත්තිනිවරයා මේ අවස්ථාවේදී හස්ති රාජයා පිට නැගෙමින් සතවෙත ආශිර්වාද පතුරවමින් දේවාභරණ වැඩම කරන අවස්ථාවයි අපට මේ දක්නට ලැබෙන්නේ. මෙම දේවාභරණ ශ්‍රී මහා නාථ දේවාලය සතු පෞරාණික දේවාභරණ ලෙසයි සැලකෙන්නේ. එලෙසින් දේවාභරණ වැඩම කරමින් පෙරහැර ගමන් මාත්‍රයට එකතු වෙන්නේ මැදගොඩ සමන්ත වික්‍රම මහතාට අයත් පාරමී ඇතින්නයි. මේ මොහොතේදී ඔබ දකින්නේ පහත රට නර්තන සම්ප්‍රදායේන ඉතාමත් විචිත්‍ර වූ නර්තනාංගයක් වන තෙල්මී නර්තනාංගයයි. පත්තිනී දේවතාවියගේ නාමයෙන් සිදු කරන්නා වූ
මඩු ශාන්ති කර්මයේදී මෙම තිල්මී නර්තනය ප්‍රධාන ස්ථානයක් ගනු ලබනවා. මේ තිල්මී නර්තනයෙන් සිදු කරන්නේ දෙවියන් වෙනුවෙන් තිල් මල් පිදීමේ කාර්යයයි. තෙල්මේ නර්තනය පාවඩ වේදී රන්දෝලි කියන්නා වූ මේ පෙරහැර සම්ප්‍රදායන් ත්‍රිත්වයම නියෝජනය කරා. ඉතින් අදත් අවසන් රන්දෝලි මහා පෙරහැර මංගල්‍ය විචිත්‍රවත් කරන්නට තෙල්මේ නර්තනය අදත් දායක වුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අපේ මීට සුළු මොහොතකට පෙර දුටු දේවාභරණ වසරකට එක් වරක් පමණක් මෙලෙස පත්තිරිප්පුවෙන් පිටතට රැගෙන සුවහසක් බැටිමුතුන් උදෙසා ඔවුන්ට වන්දනාමාන කරන්නට එවැගේම සුවහසක් ජනතාවට ආශිර්වාද පතා මෙලෙසින් මේ පෙරහර මංගල්‍යයේ වැඩම කරන්නේ බැටිමුතුන්ගේ සාදුනාද මැදිහි මේ සෑම දෙයකම අවසාන බලාපොරොත්තුව වන්නේ ගම්වාසී ජනතාව එවැගේම අද මේ පෙරහැර මංගල්‍යයට එකතු වන ජනතාව එවැගේම නිවසේ සිට ලංකාවේ කොතැනක හෝ ලෝකයේ කොතැනක හෝ සිට අද මේ පෙරහැර මංගල්‍යයට එකතු වන සියලුම ජනතාවට ආශිර්වාද පතන්නට දැන් ඔබ මේ දකින්නේ කිත්සිරේ කහතුපිටිය මහතාට අයත් කුමාරි ඇතින්න පෙරහැර ගමන් මාත්‍රයට එකතු වන ආකාරය. පතිවෘතා බලය යන වචනය දෙසවනට වැටෙනවත් සමග අපගේ මතකයට නැගින්නේ පත්තිනි දේව මාතාවයි. පතිවෘතා බලයෙන් මුළු පඬිපුරක් දවා අලු කෙරූ පත්තිනි මාතාවගේ උපත මලෙන් උපන් පත්තිනි, නයි කඳුලෙන් උපන් පත්තිනි, අඹෙන් උපන් පත්තිනි ආදී ආකාර 12කින් සඳහන් වේ. පත්තිනි දෙවියන්ගේ ආශිර්වාදය නරඹන්නන් හට සලසමින් මෙම පත්තිනි නර්තනය රඟ දක්වන්නේ බෙත්නිගොඩ අම්බරාවේ කලායතනයේ නර්තන ශිල්පිනියන් විසිනුයි. ශ්‍රී ලංකීය දේවතා නාමාවලියේ පත්තිනි දේව මාතාවට සුවිශේෂී ස්ථානයක් හිමි වනවා. ශ්‍රී ලංකේ රාජාවලියේ ගජබා රජ දවස සොලි රටින් පැමිණ මෙම රටෙහි පුද ලැබූ දෙවි කෙනෙකු වශයෙන්ුයි පත්තිනි දේව මාතාව සැලකෙන්නේ. පත්තිනි දේව මාතාව වෙනුවෙන් ලක්දිව පුරා ඉදි වූ දේවාල කෝවිල් ප්‍රමාණය බොහෝමයක් බවයි අපගේ විවිධ සාකච්ඡා පර්යේෂණ තුලින් හෙළි වී තිබෙන්නේ. පත්තිනි දෙවියන්ට සත්කාර කිරීමෙන් පූජා පැවැත්වීමෙන් ඇතිවන රෝදුක් බිය දුරු කරගත හැකි බවට වූ මතාන්තරය අදටත් මෙම ලෝකය පුරාවට ශ්‍රී ලංකා ද්වීපය පුරාවට සජීවීව දක්නට ලැබෙනවා. නාත දෙවිදුන් වෙනුවෙන් පුද ලබන වීදියගොඩ පුදසුනෙහි පසකින් නිදිවුණු පත්තිනි කෝවිල වෙනුවෙන් අදටත් අඩු නැති පූජා චාරිත්‍ර විධීන් පවත්වනු ලබන්නේ. එම පූජා චාරිත්‍ර විධීන්ගේ කූට ප්‍රාප්තිය සලකුණු කරමින් ඇසල මහා පෙරහර මංගල්‍ය තුල පත්තිනි දේව මාතාවන්ගේ දේව ප්‍රතිමාව
වැඩම කරන අවස්ථාවයි අප මේ දකින්නේ. පත්තිනි දේව මාතා වෙනුවෙන් බාරහාර පුද පූජා පවත්වන පින්වතුන් බැතිමතුන් පත්තිනි දෙවියන්ගේ දේවාශිර්වාද ලැබමින් වේදියගොඩ මහ පුද බිමෙහි බාරහාර ඔප්පු කරමින් අද මෙම පෙරහර මංගල්‍ය තුලදී ඔවුන්ගේ පූජෝපහාරය ලබා දෙන ආකාරය අපිට බොහොම හොඳින් දැක ගන්න හැකියාව ලැබෙනවා. පහතරට නර්තන සම්ප්‍රදායට අයත් මාතර, බින්තර, රයිකම යන රංග සම්ප්‍රදායන් තුනෙහිම දෙවියන් වෙනුවෙන් පවත්වනු ලබන ප්‍රධානතම ශාන්ති කර්මයක් ලෙස දෙවුල් මඩු ශාන්ති කර්මය හඳුන්වන්නට පුළුවන්. දෙවුල් මඩුවෙහි කැපී පෙනෙන නර්තනාංගයක් ලෙස දෙවුල් නැටීම ප්‍රධාන වශයෙන් කැපී පෙනෙනවා. දෙවුල් නැටීම ශාස්ත්‍රීය අංගයක් වන අතර දෙවුල් පද 7ක් හා ඊට අදාළ සුරල් 7ක් ඇත. දෙවුල් දෙවියන්ගේ ඇඳුම් කට්ටලයමින් සැරසෙන නර්තන ශිල්පියෝ දෙවුල් දෙවි මෙරටට පැමිණි අයුරු නිරූපණය කිරීම මෙම නර්තනාංගයෙන් පිළිබිඹු කෙරෙනවා. දැනට අප්‍රචලිතව ඇති ගෙඩිගේ නැටීම මෙයට අයත් බවයි පහතරට වැසියන් දැඩි ලෙස විශ්වාස කරන්නේ. ඔබ මේ මොහොතේ නරඹන දෙවුල් නර්තනය පාදුක්ක සංස්කෘතික මධ්‍යස්ථානයේ නර්තන ශිල්පීන් විසින් ඉදිරිපත් කරනු ලබනවා. මීළඟට ඔබ මේ දකින්නේ වෙස් මුහුණු පළඳමින් රඟ දක්වන පහතරට නර්තනාංගයකි. අම්බලන්ගොඩ කියලා කියන්නේ වෙස් මුහුණ වලට ඉතා ප්‍රසිද්ධයක් උසුලන ප්‍රදේශයක්. එම වෙස් මුහුණු සැහැල්ලු බරකින් යුත් වෙල් කදුරු ලීයෙන් නිර්මාණය කර ස්වභාවික වර්ණයන්ගෙන් වර්ණවත් කරනු ලබයි. එසේ නිර්මාණය වන වෙස් මුහුණු ප්‍රධාන වශයෙන් කෝලම් නර්තනය, සන්නියකුම, රාක්ෂ නර්තනය යන නර්තනයන්හි භාවිතා කරේ. එම නර්තන අංග තුනෙහි සම්මීක්ෂණයක් මේ ආකාරයෙන් පෙරහැර ගමන් මාත්‍රයට එකතු කරන්නේ ඔලබොඩුව කරුණාදාස මහතාට අයත් කලායතනයේ නර්තන ශිල්පීන් විසිනුයි. මේලකට ඔබ දකින්නේ හොරණ වාසනාබේක සධිපතිනි සාමවිනිසුරු අනුෂා විජයන්ති මැතිණියට අයත් දෙව්මිනි ඇතින්නිය. සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී හරි අපූර්වට ඉදිරිපස වෙස් මුහුණු නර්තන ශිල්පීන්ට වැයෙන ඒ ශබ්දයන්ට අනුකූලව හරි අපූර්වට නර්තනයේ යෙදෙමින් පෙරහැර ගමන් මාත්‍රය විචිත්‍රවත් කරන ආකාරය. දකුණු ලක මුහුදුබඩ ස්ථාන ගැන කතා කරද්දී සිංහල වෙස් මුහුණු කලාව එහෙමත් නැත්නම් කෝලම් නැටුම් කලාව අමතක කරන්නට බැරිම කලාවක්. අම්බලන්ගොඩ කියද්දී අපිට මතක් වෙන්නේ මේ වෙස් මුහුණු නිර්මාණයන්. නමුත් අද මේ වෙස් මුහුණු තුල සැඟව සිටින දක්ෂයන් අති දක්ෂයන් තමයි ශ්‍රී ධම්මදාන දහම් පාසලේ අපේම ආදරණීය ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඔබට ආනන්දයක් විනෝදයක් ලබා දෙමින් මේ මොහොතේ ඔබ නරඹන්නේ කෝලම් වෙස් මුහුණු වලින් සැදුම්ලත් විදිකුඩ ශ්‍රී ධම්මදානයේ කෝලම් නාටක කණ්ඩායම.
ශ්‍රී ලාංකික ශාන්ති කර්ම සම්ප්‍රදායේ සුවිශේෂිත අංගයක් වනුයේ 18 සන්නියයි. 18ක් වූ සන්නි යකුන් වෙනුවෙන් පිදෙන 18 සන්නියට අයත් සලුපාලිය තමයි අද මෙම අවස්ථාව තුළ පෙරහර මංගල්‍යයේ වීථි සංචාරය කරනුයේ. එම සලුපාලිය මේ වන විටත් විචිත්‍රවත් වූ පාද රටා නාද රටාවන්ගෙන් අනූනව පෙරහර සංස්කෘතිය ඔස්සේ ගමන් කරන ආකාරයක් අපට පෙන්눔 කරන අවස්ථාවකයි අද මෙම රයිගම්පුර මහා සුදසුනවන් මෙත් බෝසත් නාත දෙව්පුද අසිරිමත් ඇසළ පෙරහර මංගල්‍ය තුල ගමන් කරනු ලබන්නේ. කෝලම් මුහුණු නර්තනාංගයේ අනතුරුව දැන් ඔබ දකින්නේ වාසනාබේක සධිපතිනි සාමවිනිසුරු අනෝෂා විජයන්ති මැතිනියට අයත් පංචාලි ඇතින්න පෙරහැර ගමන් මාත්‍රයට එකතු වන ආකාරය. මේ මොහොතේ ඔබ දකින්නේ පෙරහැර මංගල්‍යයක ඉතාමත් කැපී පෙනෙන සුන්දර තවත් එක් නර්තන විශේෂාංගයක්. හංසයාගේ චලන සහ හැසිරීම් අනුකරණය කරමින් ඉදිරිපත් කරන මෙම හංස නර්තනය මෙම පක්ෂයාගේ මෘදු ගමන් පියාපත් සලන හැසිරීම් නර්තනයෙන් නිරූපණය කර පෙන්වයි. මේ සඳහා විශේෂයෙන්ම සුන්දර ඇඳුම් සහ පියාපත් වැනි සැරසිලි භාවිතා කරයි. අද දිනයේදී ඔබ මේ නරඹන හංස නර්තනය ඉදිරිපත් කරන්නේ ගුණාපීඩුවල ලකේෂා කලායතනයේ නර්තන ශිල්පිනියන් විසින්. වීදියගොඩ ඇසළ පෙරහැර මංගල්‍යයේ ඔබ මේ දකින්නේ භක්ති කාවඩි නර්තනාංගයයි. කතරගම දෙවිඳුන් වෙනුවෙන් පිදෙන භක්ති පූර්වංගම නර්තන සම්ප්‍රදාය ලෙසයි භක්ති කාවඩි නර්තනාංගය සලකනු ලබන්නේ. අද එම නර්තනාංගය මෙම පෙරහැර මංගල්‍ය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන්නේ කොස්ගම සිරිමාන්න කලායතනයේ නර්තන ශිල්පිනියන් විසින්.
කාවඩි නර්තනාංගයෙන් අනතුරුව ඔබ මේ දකින්නේ පෙරහැර ගමන් මාත්‍රයට එකතු වෙන මීළඟ හස්විරාජය. දෙබුලාගල රජමහා විහාරස්ථානයට අයත් විජිත රාජා හස්විරාජයා නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී පෙරහැර මංගල්‍ය විචිත්‍රවත් කරන ආකාරයයි ඔබ දැන් මේ දකින්නේ. දේව පූජාවන්ට හා ආගමික උත්සවවලට සම්බන්ධ මල් කල නර්තනයයි ඔබ මේ මොහොතේ දකින්නේ. පිරිසිදුකම ගෞරවය සහ සතුට නියෝජනය කරන මෙම නර්තනාංගය ඉදිරිපත් කරන්නේ මස්විල මොනර පැටික්කේ කලායතනයේ නර්තන ශිල්පිනියන් විසින්. මල්කල නර්තනාංගයෙන් අනතුරුව ඔබ දැන් දකින්නේ ඓතිහාසික වේදියගොඩ මහා විහාරස්ථ ඇසළ මහා පෙරහැර මංගල්‍ය නියෝජනය කරන අවසන් හස්තිරාජයා. අත්තනගල්ල රජමහා විහාරස්ථානයට අයත් ගැමුණු හස්තිරාජයා පෙරහැර ගමන් මාත්‍රයට එකතු වන්නේ අවසන් හස්ති නියෝජනය පිළිබිඹු කරමින්. කතරගම දෙවිඳුන්ගේ වාහනයේ ඉස්සලකෙන මොනරා නිරූපණය කරමින් නූතන පෙරහර රංග කලා ශාස්ත්‍රයේ අවතීර්ණ වූ මොනර නටුමයි මේ අපි දකින්නේ. ඒ අනුව විවිධ නාද රටා ඔස්සේ පාද තබමින් විචිත්‍රවත් වූ වෛවර්ණවත් වූ නර්තනාංගයක යෙදෙන මොනර නර්තනාංගය ඉදිරිපත් කරනු ලබන්නේ බණ්ඩාරගම රන්තරු කලායතනයේ ශිල්පිනියන් විසින්. වීදියගොඩ ඇසළ පෙරහැර මංගල්‍යයේ මීළඟට දර්ශනය වන නර්තන කණ්ඩායම වනුයේ අස්වරාජ නර්තනාංගයයි. එම නර්තනාංගය ඉදිරිපත් කරනු ලබන්නේ ගණේමුල්ල දීපිකා කලායතනයේ ශිල්පීන් ශිල්පිනියන් විසින්.
අශ්වරාජ නර්තනාංගයේ අනතුරුව ඔබ දැන් මේ දකින්නේ කාවඩි නර්තනාංගය. සෑම වර්ෂයක් පාහේම වේදියගොඩ මහා විහාරයේ ඇසළ මහා පෙරහැර මංගල්‍යයට සෑම වර්ෂයකම දායකත්වයට ලක්වන කාවඩි කණ්ඩායමක් විදියට අපිට මේ කාවඩි කණ්ඩායම හඳුන්වන්න පුළුවන්. කෝට්ටේ සිට නිරන්තරයෙන්ම සෑම වර්ෂයකම පෙරහැර නියෝජනය කරන කාවඩි කණ්ඩායම සෑම වර්ෂයකම පෙරහැරට එක් කරන්නේ ජවයක්, එවැගේම විනෝදයක් සහ අපූර්ව විචිත්‍රවත් බවක්. ඔබ මේ මොහොතේදී ඓතිහාසික වේදියගොඩ මහා විහාර ඇසළ මහා පෙරහැරේ අවසාන අංගයත් සමගිනුයි එකතු වී සිටින්නේ. ඔබ මේ මොහොතේ දකින බුරුපා අංගය ගණේමුල්ල එකමුතු කලායතනය විසින් ඉදිරිපත් කරනු ලබනවා. පුරාදිරිවර 21ක් ඔස්සේ මෙත්බෝසත් නාථ දෙවිදුන් වෙනුවෙන් දිවමන් දෙවිදුන් අභියස කරන මනහර පූජා මංගල්‍යයක් ලෙසින් සිදුවන ඓතිහාසික වීදියගොඩ මහා විහාරයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහරයි ඒ අවසන් වූයේ. කප් සිටුවීමෙන් අරඹා කුඹල් පෙරහර, පාවඩ පෙරහර, වීදි පෙරහර ඔස්සේ රන්දෝලි මහ පෙරහර දක්වා ගමන් කරන ලද මෙම අසිරිමත් තේවා පූජා චාරිත්‍ර දාමය අවසන් කරමින් ඔබ සැම වෙත මෙත්බෝසත් නාථ දෙවිදුන්ගේ දේවාසිර්වාද ලැබේවා යන්නයි අපගේ පැතුම. 2025 මෙත්බෝසත් නාථ දෙව්පුද ඇසළ මහා පෙරහර මංගල්‍යයෙහි නිල විකාශන දායකත්වයන් විසිලුයේ වේදියගොඩ මහා විහාරස්ථ මාධ්‍යකාරංශය විසිනුයි. පෙරහර විස්තර කතනයන් සමගින් අප සමග ඒකාත්මික වූයේ චනුක නිම්සර, චරිත ලක්ෂාන්, එරන්දි සුබන්‍යා, නිපුණි උපේක්ෂා සමගින් මීගොඩ පඤ්ඤාරතන හිමිවන මමයි.